ඉතින් හරි යාළුවනේ අද අපි ඇවිත් ඉන්නේ ෆ්ලයිට් බලන්න පුළුවන් ලස්සනම තැනකට. ඒ තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ තියෙන ලස්සනම පාරක්. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් ලස්සන තැනක්. මිනෝංගොඩ ඉඳන් එනවා නම් මීගමුව 245 පාරේ එන්න පුළුවන්. හරි මීගමුව ඉඳන් එනවා නම් කෙඹුලපිටිය පැත්තෙන් ඇවිල්ලා මිනෝංගොඩ පාරේ ආහම මෙන්න මේ ස්ථානේ ඔයාලට දැක බලා ගන්න පුළුවන්. ඉතින් හරි යාළුවනේ මේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානයක් පේනවනේ ඔයාලට කොච්චර පාතින්ද යන්නේ කියලා. අපේ ඔළුව උඩින් යන මාරම ලස්සනක් තියෙන ඉතින් මේ අත්දැකීම ඉඳ ගන්න ඔයාලත් අනිවාර්යෙන් එන්න. ඉතින් ඔයාලට මේ මෙතන හරි ලේසි ඉතින් හොයාගන්න ඔයාලට එන්න පුළුවන් අර මේ අපි කියපු විදිහට. ඉතින් හරියනකොට පේනවනේ ඉතින් කොච්චර මේ තවත් මේ ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානයක්. ඉතින් අත දික් කරොත් අතේ ගෑවෙන ගානට මේ ඉතින් බලන්න වයර් වල ගෑවෙන මට්ටමට තමයි මේ ෆ්ලයිට් එන්නේ. ඉතින් බලන්න කොච්චරම මේ ඔයාලා කවදාවත් මේ මෙච්චර ළඟින් ගුවන් යානයක් ඉතින් මේ බානවා දැකලා නැතුව ඇති. ඉතින් අනිවාර්යෙන් මේ ඔයාලා මේ පැත්තෙන් යන කෙනෙක් ඉන්නවනම් එයාපෝට් එකට එන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මෙතෙන් එන්න. ඉතින් හරි යාළුවනේ මේ ඔයාලට දැන් පේනවා මේ එමිරේට් එකට අයත් මේ ගුවන් යානයක් තමයි දැන් මේ එන්නේ. බලන්න මේක නම් මේ ගොඩක් ලොකුයි මේ ෆ්ලයිට් එකේ එමිරේට් මේ ගුවන් යාන කොහොමද ලොකුයි. පොඩ්ඩක් මේ හුලම් පාරට පොඩ්ඩක් මේ පැත්ත ගහලා වගේ එන්නේ. ඉතින් ඔයාලට මේ ෆ්ලයිට් මේ ටයිම් ෂෙඩියුල් බලා ගන්න පුළුවන් මේ ඇප් එකක් තියෙනවා මේ රේඩාර් ෆ්ලයිට් රේඩාර් 24 කියලා එකක්. ඉතින් ඔයාලා මේ ඒක ගන්න අනිවාර්යෙන්. වව් මාරම ලස්සන ෆ්ලයිට් එකක්. පේනවනේ මේ එමිරේට්ස් එකක් කියන්නේ ඉතින් එමිරේට්ස් ෆ්ලයිට් ගොඩක් ලොකුයි. ඉතින් ඔයාලට පේනවනේ මේ මාරම ලස්සනක් ඉතින් පොඩි ළමයි එක්ක ඉතින් අනිවාර්යෙන් එන්න මේ වගේ තැනකට බලන්න. එයාලා ඉතින් ගොඩක් සතුටුයි කවදාවත් ඉතින් එයාලා මේව දැකලා නැහැ ඉතින් පොඩි ළමයි. අනිවාර්යෙන්ම ඉතින් එන්න. මේ පේනවනේ ඉතින් ඔයාලට මං කිව්ව විදිහට මේ ෆ්ලයිට් බාන වෙලාවල් ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන් මේ ටයිම් ෂෙඩියුල් එකක් තියෙනවා මේ ඇප් එකක්. රේඩාර් 24 කියලා එකක්. ඉතින් ඔයාලා ඒක ගන්න. ඉතින් මේකේ මේ අපේ වාසනාව කියන්නේ අපිට මේ ෆ්ලයිට් නංගලා බලන්නත් පුළුවන් වුණා. ඉතින් මේ අර හුලන් තියෙන මේ විදිහට ඒවා වෙනස් කරනවා. ඉතින් අපි ඉන්නකොට දැන් මේ ෆ්ලයිට් මේ එයාපෝට් එකෙන් මේ නංගනේවත් මේ පැත්තෙන්ම කරා. නැත්නම් මේ ෆ්ලයිට් යන්නේ එහා පැත්තේ. ඉතින් අපි ඉන්නකොට ෆ්ලයිට් දෙකක්ම මේ විදිහට මේ අපිට බලා ගන්න පුළුවන් වුණා මේ නංගනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ කලාතුරකින් වෙන දෙයක්. ඉතින් අපිට ඒකත් අපිට වාසනාව හම්බුණා. ඉතින් මේ අවස්ථාව විඳගන්න මේ ඔයාලත් අනිවාර්යෙන් එන්න. ඉතින් මේ එයාපෝට් වල එන කෙනෙක් නම් මේ මීගොම් පාරේ යන කෙනෙක් නම් කටුනායකට එන කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් එන්න. ඉතින් දැන් පේනවනේ මේකත් මාරම ලස්සන ගුවන් යානයක්. මේ අපිට ඉතින් මේ අවස්ථාව හම්බුණා. ඉතින් ෆ්ලයිට් නංගනවයි බානවයි දෙකම බලා ගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඉතින් පුළුවන් කට්ටිය ඉන්නවා නම් එන්න. ඉතින් පොඩි ළමයියම ගොඩක් ආසයි මේ වගේ දේවල් බලන්න. හරි ඔයාලට දැන් ඈතින් පේනව නේද ලස්සන ෆ්ලයිට් එකක් එනවා. ඔයාලට මේ වගේ අවස්ථාවක් විඳගන්න මෙතනට අනිවාර්යෙන්ම එන්න. මං හිතන්නේ මේ වෙලාව දැන් 6:00 වගේ ඇති. ඒ ෆ්ලයිට් එක නම් මාරම ලස්සන ෆ්ලයිට් එකක්. බලන්න කොච්චර සෙනගක් එතන ෆ්ලයිට් බලන්න ඇවිත් ඉන්නවද කියලා. ලොකු බාල මහල හැමදෙනාම ඇවිල්ලා ඉන්නවා. ඔයාලත් මෙතනට අනිවාර්යෙන්ම එන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න.